හරි එහෙනම් පරිස්සමෙන් යන්න මොකද පාරවල් එහෙම පනිද්දි වාහන එනවනේ. මට දුකයි මහත්තයා එහෙම කෙනෙක් ඉල්ලුවාම නැති හන්දා. ඕ දැන් අතේ සල්ලි තියෙනවා. තාක්කුවේ තියෙනවා. අතේයි. ඔච්චරයි තියෙන්නේ. උදේට කෑවද? නගින්නකෝ එහෙනම් පස්සේ මම දාන්න යන්න. ඉතින් කොහොමද? උඩේ ඉහළ ගන්න බෑ අවුවයිනේ. ඔව් මහත්තයා අවුවයි. උඩේ ඉහළ ගන්න. මහත්තයා. කොහොමද මම මේ නන්ද දැකලා තමයි නැවතුනේ. ඔව් මහත්තයා මොනවා කරන්නේ බෙහෙත තරන් එන ගම. ඇත්තද? ඔව් මේ කින් පොන්න. උඩේ ඉහළ ගන්න නැත්තම් ඔය අවුවනේ. ඔව් මහත්තයා මෙන්න මේකේ බෙහෙත් මේක දැන් අර මේ මොකද්ද අසනීපේ? වයසට ඉතින් කොහොමද අසනීපේ එකක් නෙමෙයිනේ නේද? ඔව් මහත්තයා. ඒක නම් ඇත්තමයි. ඒක නෙන්න. ඉතින් හරියට මහන්සි වෙනවා. මාත් මේ පොඩි උදව්වක් ඉල්ල ගන්න කතා කරේ. මට රුපියල් 200ක් හොයා ගන්න පුළුවන්ද මගේ තෙල්ලි වරුන? මේ දෙන්න මේ අනිත් මේ මෙන්න ප්‍රෝග්‍රෑම් බෙහෙත්. මේ එදා මේකට 1300යි. මේ පැණිට 600යි මෙතනින් ගත්තේ. මෙන්න ප්‍රෝග්‍රෑම්. එන්න ඒ අදින්න එපා කමක් නැහැ. මහත්තයා මේ තමන් දෙනවා මහත්තයා. ඉතින් දවසකට සාමාන්‍යයෙන් කීයක විතර ටිකට් විකුණනවද? අද 200යි ගත්තේ මහත්තයා 10ක. 1000ක. ඔව්. ඉතින් ඒක බෙහෙත් කරගියයි පස්සේ ඉවරයි. ඉතින් හරි මං ඉල්ලලා ඕනද? ඉතින් නෑනේ දැන් නැන්ද ගාවත් නැහැනේ දෙන්න. නෑ මම කාගෙන් හරි කියලා. එහෙම දෙන්නේ නැහැනේ කවුරුත් නේ. දැන් බලන්න දෙන්න විදියක් නැතුවනේ ඉන්නේ. මහත්තයා නැත්තම් දෙනවා. මම ඇත්තට මේ මම දැක්ක නැන්ද ගොඩාක් අර මේ ඈත ඉඳන් එනවා මහන්සියෙන් එනවා. ඔව් ඒක තමයි මහත්තයා. ඉතින් මේ මම එහෙම මහන්සි වෙන අයට උදව් කරනවා. ඔව් ඒක තමයි. ඉතින් ඉතින් මම ඒ නැන්දට උදව්වක් කරන්න තමයි මම මේ නැවතුනේ. ඔව් ඉතින් මේ තියෙන මහත්තයා එන්න. ඔච්චරයි තියෙන්නේ නේද? නැත්තකේ මියත් එක පල්ල මහත්තයා දවසක් තෙල් ගහගෙන ළමයෙක් එනවා ටීවී එක ඇදගෙන. ඔව්. ඕන අහන්න බොරුණා. ඔව්. ඒ ළමයා මට තවමත් උදව් කරනවා. ඔව් කරලෝ කැලක් කර දීගෙන යනවා. මුදු ගිහිල්ලා ඇවිල්ලා. හරි හරි. මං කොයි අම්පුටේක තෙල් ගහන මං ටීවී එක ඇදගෙන ඇවිල්ලා තෙල් ගහගත්තේ මහත්තයා. හරි හරි. ඉතින් මම නැන්දට උදව්වක් කරන්නම්. මහත්තයා ගන්න නෑ කමන්නේ මං ගාව සල්ලි ඇති වෙන්න තියෙනවා. මම ඉතින් ඔය වගේ නැන්ද වගේ ඔය මහන්සි වෙන අයට ගොඩාක් උදව් කරනවා. මං හැදේ මහත්තයා මේ මලින් හරි මං ඉල්ල දෙන්නවා. මේ කොට කපන්නේ. ඔව්. එයා මට උදව් කරනවා. උදව් කරනවා. මම මේ YouTube channel එකක් කරනවා. ඔව්. එතකොට ඒකේ ඉන්න සමහර එක බලන වීඩියෝ බලන අයත් ඔව්. අර නැතිබරි අය බලලා උදව් කරන්න කියලා මට සල්ලි එහෙමත් දාන අයත් ඉන්නවා. දැන් ඒකයි මං ඉන්නේ මහත්තයා මං අඳුරේ කායෙන් හරි මං ඉල්ල දෙන්නම් කියලා මම මහත්තයාට කිව්වේ. ඔව්. නෑ මන් දන්නව නැන්ද තුමුන්නම් මට උදව් කරනවා කියලා. මං ඇදී මේ මලියෙන් හරි මේ කොණ්ඩේකට මලියෙන් හරි මේ ඉස්සරහා මේ කඩේ ඉන්නේ. ඉල්ලලා දෙන්න කියලා. ඉතින් නැන්ද එහෙනම් මෙතන රුපියල් 3000ක් තියෙනවා. හරි මහත්තයා. එහෙනම් මේක එහෙනම් තියාගන්න. මහත්තයා ඉංග්‍රීසි වෙච්චා මහත්තයා. හරි එහෙනම් පරිස්සමෙන් යන්න මොකද පාරවල් එහෙම පනිද්දි වාහන එනවනේ. මට දුකයි මහත්තයා එහෙම කෙනෙක් ඉල්ලුවාම නැති හන්දා. ඕ නෑ මම දන්නව නැන්ද අනිවාර්යෙන් තිබුණා නම් දෙනවා කියලා. මං ඒකනේ මහත්තයාගෙන් මං ඇත්තේ මහත්තයා මං කාගෙන් හරි ඉල්ලලා දෙන්නම්. දෙන්නම් කියලා. මේ මල්ලිගේ හැබැයි මේ මල්ලි මට දෙනවා. දෙනවනේ. කොණ්ඩේ කපන්නේ මට යා උදව්. දැන් නැන්දගේ ෆෝන් නම්බර් එකක් එහෙම තියෙනවද? තියෙනවා මහත්තයා. තියෙනවනේ. මහත්තයා මං බඳ පිට නැතිලා ඉන්නේ. එහෙනම් පරිස්සමෙන් මේ ටිකට් එක විකුණ ගන්න. මම ගෙදර නෑ මහත්තයා මේ වෙලාවට 4 3 වෙනු යනකොට. යනකොටනේ. හරි මං බලලා කෝල් එකක් දෙන්න. මේ ආවුනහම මේ ඇහෙන්නේ නැහැ. තාත්තේ ෆෝන් එක ඒකත් කැඩිලා. ඒකත් කැඩිලා නේ. ඔව්. උදුම දෙකක් මහත්තයා විදිහේ ඇත්තමයි. මම මේ වෙන ගමනක් යන ගමන් මම දැක්ක නැන්ද අර ඉඳන් එනවා ඔව්වේ පොඩ්ඩක් මහන්සි වෙනවා මට තේරෙනවා වයසත් නේ. ඉතින් මම ඒකයි මේ නවත්තලා මේ ටිකට් එකක් ගන්න විදිහට කතා කරලා බැලුවේ. එහෙනම් මේ කඩවල් දෙකේ මහත්තයා මට කන්න දෙන සල්ලි ගන්නේ නැහැ. ඒක බොන්න ගියත් සල්ලි ගන්නේ නැහැ. ඒක තමයි හොඳ මිනිස්සු ගොඩක් ඉන්නව නේද? මහත්තයා මේ කොණ්ඩේ කපන මල්ලිට එදා මගෙන් ටිකට් අරගෙන රුපියල් 2000ක් තිබුණා. 1000ක් මට දුන්නා මහත්තයා. ටිකට් 1000ක් ගත්තා. ඒක මම මේ මල්ලිගෙන් තමයි දැන් මහත්තයාට මං ඉල්ල දෙන්න අහුවේ. ඒක තමයි බලන්න කොච්චර හොඳ මිනිස්සු ඉන්නවද කියලා නේද? ඉතින් එහෙනම් නැන්ද මේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න මං ගිහිල්ලා එන්න. හරි. හරි ජය වේවා. කොහෙද ගෙවල්? කාමර 20. හරි හරි. ඉතින් මොනවද වැඩ කරන්නේ? වැඩ කරන ඉඩම් වල උදුල් ගන්නවා. ඉඩම් වල උදුල් ගන්නවා. ඒ කියන්නේ මේ මොන හරි වැඩක් හොයාගෙනද යන්නේ? සාමාන්‍ය දවසට කීයක් විතර හොයනවද ඉතින්?
මේ දවස්වල බෑ මේ චිකන් බඩනේ බයිනවනේ. ආ. කරනවා. ආහා දැන් අතේ සල්ලි තියෙනවා. ඒ තාක්කුවේ තියෙනවා. අතේ උත්තරේ තියෙන්නේ. උදේට කෑවද? මේ බක්කවත. වත් කෑවා. මොනවත් එක්කද වත් කෑවේ? බක්කු උයලා ආහා. කල්යනේ කල්තියගත්තා. මට එස්පෑම අඩු එස්පෑම ගොඩාරියක් අඩු. අමාරුනේ. ඔයාලා කැමිල්නේ. මම ඔයාලට උදව්වක් කරන්න. ආ? සන්තෝෂයිද ඉතින්? සම්දෝෂයි. දෙලේ තෝ දෙය වගේ ඉන්නවනේ. සදාකාලික ඉන්නවනේ. අනිවාර්යෙන්. ඉතින් වෙනකන් ඉන්නවනේ. එළ. මේ ඉතින් අතේ සල්ලිම නේ රුපියල් 20යි තියෙන්නේ. දෙන්නගෙම? ඇත්තටම? ඔව්. කල්යනේ යක බයිනේ. උත්තරපණ ගෙනාවා. ඔව්. අර මෙතන සීල් කරේ ඉන්නවනේ. ඔව්. එක 150 දීලා සීලකට ගියා. ආහා. 100ක් කිල්ලුවා. ඔව්. ඒ පිළපණ යට දුන්නා. ආහා. එන්නේ පයි. ආයෙ යනවා කිව්වා දැන්නම්. ඔව්. දැන් එතකොට එස්පෑම ගොඩාරි දුරු වලා. හා මෙයා කියලා වරකාන්ට. හරි. මම ඔයාට දෙන්නම් 1500ක්. හොඳයි? සතුටු වෙන්නේ? ආ නැත්නම් මේ 1500 තියාගන්න. ඒ කාමර යන්නේ? ඈ? කාමර යන්නේ? නගින්න කොහෙනම් පස්සේ මම දාන්න යන්න. ඒ කොහෙද ඉන්නේ? මම මේ ළඟ තමයි මේ ටවුන් එකේ. ඔව්. නගින්න. හොදට ඉන්නවන නේද? ඉතින් ඔයාලා දෙන්න බැඳලා ගොඩක් කල්ද? ඔව් අපි වෙන්නේ 80 ජූලි කාලේ 83. 83 බැඳේ. මම ඒක කොළඹ තමයි ඉන්නේ. එතකොට මේ නැන්දත් කොළඹද හම්බුනේ? ඔව්. ඒ බාගන්නේ ජූලි කාලේ බල. ඔව් ඒ කාලේ. ඔව් ඒ කාලේ මේක 83 නේ ඉතිපනේ. ඔව්. එතන මම පජිගාවේ ඉච්චි පජිගාවට වැඩ. ආහා. පජිගාව මම කලින් නාන බාර්ලිය වැඩ කරේ. ආ. මේකල ඔක්කොම දාලා ඔක්කොම වතු කටේ ගාලා ඔක්කොම කැම්ප් වල ඉන්නේ කියන්නේ. ලක්නාන එපොක් එක. ඕ. ඒ තමයි ඒගොල්ලෝ ඉන්නේ. අවුරුදු මාස 3ක්. කවුද නැන්දලා? ඔව් නැන්දලා. අපි අම්මලා අක්කලා ඔක්කොම පාදුක් අපුසබල පාදුක්. ඔව්. ඒ පොටේ ජවනේ වතු කටියට ඒ කටිය කියලා ගියා ඉස්කෝලේ. හරි හරි. එතකොට මේ පැත්තට ආවේ කොයි කාලෙද? මේ පැත්තට ආවේ කොයි කාලෙද? මම ආවේ 85 ආවේ. 85 ආවේ. එතකොට නැන්දලා මෙහෙ හිටියේ නේ? නැන්දලා මේ මේගොල්ලෝ ඊට පස්සේ එහෙන් මෙහෙට ආවනේ. මම නැන්දලා මෙහෙට ආවා. ආහා. කලින් මොනේ කියා ඉතින් දැනුත් ඔය හොඳ